ලස්සන ගෙයක් හදන්න, අම්මා තාත්තට සලකන්න, වාහනයක් ගන්න මේ හැම දෙයකටම ඔයාට ඕන කරන්නේ සල්ලි. ඒ සල්ලි හොයනවා තෝරගත්තු කොරියන් සිහිනේ දැන් ඉන්නවා අවසාන වගේම තීරණාත්මකම අඩියි. මතක තියාගන්න කොච්චර කැපකිරීම කරත් මාස ගණන් පාඩම් කරත් ඔයාලට ඒ විභාග ශාලාවේ ලැබෙන පුංචි කාලය අතරතුර පේපරේට සාර්ථකව මුහුණ දෙන්න බැරි නම් ඔයාගේ අවුරුදු ගානක මහන්සිය වතුර යන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට අහගන්න. කොරියන් භාෂා විභාගයේ එහෙමත් නැත්නම් EPS topic exam එකට මුහුණ දෙන ගොඩක් අයට ඇතිවන ගැටලුවක් වන්නේ කොරියන් exam එකට තියෙන බය සහ වේලාව කළමනාකරණය කර ගැනීමට නොහැකියීම නිසායි. ඉතින් අන්න ඒ නිසායි විභාගයට කලින් ප්‍රශ්න පත්‍ර කරලා හුරු වීමට අත්‍යවශ්‍ය වෙන්නේ. මේකෙදි ඔයාට මේ ගැටලු විසඳ ගන්න A to Z පුහුණුව අපි ලබා දෙනවා. සම්පූර්ණයෙන් ප්‍රශ්න පත්‍ර 20ක් මාස දෙකක් කාලයක් පුරාවටම සාර්ථකව කරලා විභාගයට සාර්ථකව මුහුණ දීමට මේකත් අවස්ථාවක් කරගන්න. ප්‍රශ්න පත්‍රයක් කියවන්නේ කොහොමද? කෙටි ක්‍රම මොනවද? කාලය ඉතුරු කරගන්න කොහොමද කියලා අපි එදාට කියලා දෙනවා. මේ අවස්ථාව මග අරගන්න එපා. කොරින් යන්න ඕනි කියලා විතරක් හිතන්නේ නැතුව ඒ වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණේ අදම ගන්න. මේ එන 13 වෙනි සෙනසුරාදා අපේ නොමිලේ පවත්වන විශේෂ වැඩමුළුවට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. එන්න කොරින් සිහිනය ඇත්තක් කරගන්න හරිම විදිහට අපිත් එක්ක සෙට් වෙන්න.